හරි ළමයි අපි ගිය සතියේ උගන්වපු පාඩම අපි ඉගෙනුවේ අපි අවට වටපිටාවේ තිබෙන්නා වූ ඕනෑම දෙයක් හඳුන්වා දෙන විදියක්. ඒ කියන්නේ මොකද්ද? මේ බලන්න අපි අවට වටපිටාවේ දැන් මේ හරිය මේ පුටුවක් තියෙනවා. හරිද? පුටුවක් තියෙනවා. එහෙනම් පුටුවක් තියෙනවා කියලා හැඳින්වුවා. හරිද? අන්න කාට හරි හඳුන්වලා දෙනවා පුටුවක් තියෙනවා. මේ අපි දෙන්න අතර ප්‍රශ්නයක් තියෙනවා. හරි? එයාගේ හිතේ ඔයාගෙන මොනවා හරි තියෙනවා. තේරුණා? අන්න ඕවා කියන විදිය තමයි පුතේ අපි ගිය සතියේ ඉගෙනන්නේ. මම පාඩම පොඩ්ඩක් මතක් කරන්නම් බලා ගන්න. there plus beaver plus object කියන කොටසෙන් තමයි ඉගෙනුවේ. හරිද? එතකොට there plus beaver plus object present past future මේක බෙදෙනවා කාලය අනුව කොටස් තුනකට. වර්තමාන කාලය, අතීත කාලය සහ අනාගත කාලය කියන කාල තුනකට මේක වෙන් කරනවා. එතකොට මේ බලන්න be verb එක වර්තමාන, අතීත, අනාගත. be verb එකේ වර්තමාන කාලය ඒක වචන is, වර්තමාන කාල බහු වචන. ඒ කියන්නේ අපි අවත වටපිටාවේ තිබෙන්නේ එක දෙයක් නම් ඔන්න අපි is පාවිච්චි කරලා හඳුන්වනවා මේ හරිය බල්ලෙක් ඉන්නවා කියමුකෝ. හරි. එහෙනම් පුතා අපි කියනවා there is a dog. මේ පාඩම බලපු නැති කට්ටිය මේ ඔන්ලයින් ළමයි මේ පාඩම සම්බන්ධ වෙච්ච නැති ළමයි කලින් එක බලලා ඉන්න. හරි. කලින් වීඩියෝ එක දාලා තියෙනවා group එක link එක ඒක බලලා එන්න මේ පාඩම බැලුවේ නැති කට්ටිය. හරි. there is a dog. බල්ලෙක් ඉන්නවා. පුතේ ඔන්න බල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියමු. එහෙනම් අපි කිව්වා දෙන්නෙක් කියද්දි බහු වචනයි is වලට භාවිතා කරනවා ආ කියන කෙනා there are two dogs. හරි. බල්ලෙක් හිටියා. හිටියා කියද්දි කාලය අතීතයි. හරි. බල්ලෙක් හිටියා කියද්දි කාලය අතීතයි පුතේ. එහෙනම් අපිට පාවිච්චි කරන්න වෙන්නේ was කියන කෙනා. හරිද? බල්ලෝ දෙන්නෙක් හිටියා. දෙන්නෙක් හිටියා කියද්දි පුතේ බල්ලෝ දෙන්නෙක් කියද්දි බහු වචනයි. එහෙනම් අතීත කාල බහු වචන were කියන කෙනා පාවිච්චි කරලා අපිට කියන්න එනවා there were two dogs කියලා. හරි. ඊට පස්සේ කියන්න එනවා බල්ලෙක් ඉඳීවි. බල්ලෙක් ඉඳීවි කියද්දි පුතේ කාලය අනාගතයි. බල්ලෙක් කියද්දි ඒක වචනයි. මම කිව්වා අනාගත කාලයට ඒක වචන බහු වචන ભેදය නෑ කියලා. අනාගත කාලයට ඒක වචන බහු වචන ભેදෙ නැති නිසා අපිට කියන්න පුළුවන් there will be a dog. බල්ලෙක් ඉඳීවි. පුතේ බල්ලෝ දෙන්නෙක් ඉඳීවි කිව්වත් there will be two dogs කියලා කියන්න වෙනවා කියලා මම කිව්වා. හරි. එහෙනම් ඔන්න අද පාඩම. පුතේ අපි භාෂාවක් හසුරවනකොට හරි භාෂාවක් හසුරවනකොට එකම වාක්‍ය විදි 4කට භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ මොකක්ද? දැන් මෙන්න මෙහෙම වැඩේ වෙන්නේ. හරිද? කවුරු හරි ඇවිල්ලා අහනවා අපි හිතමු මේ කසුන්ලා ගෙදරින් කියලා. හරි. කසුන් ඔයා ගෙදර ඉන්නකොට යාළුවා ඇවිල්ලා අහනවා කසුන් ඔයාගාව බයිසිකලයක් තියෙනවද? ඔන්න දැන් යාළුවට ඕන කසුන්ගෙන් බයිසිකලයක් ඉල්ල ගන්න. හරිද? කසුන් ඔයාලගේ ගෙදර බයිසිකලයක් තියෙනවද? නැත්නම් අහනවා කසුන් ඔයාලගේ ගෙදර බයිසිකලයක් නැද්ද? හරි. පුතේ ඉන්නවද කියලා තියෙනවද කියලා ඇහුවත් නැද්ද කියලා ඇහුවත් මෙයා අහන්නේ බයිසිකලයක් ගැන නේද? මෙයා අහන්නේ බයිසිකලයක් ගැන. ඔයාලගේ ගෙදර බයිසිකලයක් තියෙනවද? නැත්නම් ඔයාලගේ ගෙදර බයිසිකලයක් නැද්ද? හරිද? මෙයා දෙකෙන්ම අහන්නේ එකම කතාව බයිසිකලයක් ගැන. ඉතින් හැබැයි ඕකේ වචන දෙකක වෙනසක් තියෙනවා. මේ බලන්න. බල්ලෙක් ඉන්නවද? පසලියමුකෝ. හරි. බල්ලෙක් ඉන්නවද? නැත්නම් බල්ලෙක් නැද්ද? හරි. ඕක ප්‍රශ්න දෙකක්. හැබැයි ඕකට උත්තර දෙන කෙනාට උත්තර දෙන්නත් විදි දෙකක් තියෙනවා. මේ දැන් ඔන්න කසුන්ගේ ඇවිල්ලා අහන මොකද පුතේ? බයිසිකලයක් තියෙනවද? යාළුවා ඇවිල්ලා අහන්නේ ඕක පුතේ පොඩි මනෝවිද්‍යාත්මක පැතිකඩක් තියෙන පැත්තක්. කවුරු හරි ඇවිල්ලා තියෙනවද කියලා අහනව නේද? එයා හිතන් ඉන්නේ නිකන් 70%ක් 80ක් විතර බයිසිකලයක් තියෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නේ. හරි. කවුරු හරි ඇවිල්ලා අහනව නේද බයිසිකලයක් නැද්ද බං කියලා. එයාගේ හිතේ පුතේ තියෙන්නේ 75%ක් 80ක් විතර බයිසිකලයක් නැතුව යයි කියන බලාපොරොත්තුව. තේරුණාද? එතකොට ඔතන මනෝවිද්‍යාත්මක පැත්තක් තියෙන්නේ. තියෙනවද නැද්ද? ඔක උත්තර දෙන්නත් විදියක් තියෙනවා. හරි. උත්තර දෙන්නත් විදියක් තියෙනවා. මොකද්ද? බයිසිකලයක් තියෙනවා. බයිසිකලයක් තියෙනවා. there is a bicycle. හරි. බයිසිකලයක් නැහැ. බයිසිකලයක් නැහැ. එහෙනම් පුතේ නැහැ කියලා උත්තර දෙන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්න දෙකයි තියෙනවද? තියෙනවද නැද්ද? ප්‍රශ්න දෙකක් තියෙනවද නැද්ද? උත්තර දෙන්නත් විදි දෙකක් තියෙනවා. තියෙනවා නැහැ. තේරුණාද? ඔන්න මේ පුතේ නම මොකද්ද මේ සඳුනි. හරි. සඳුනිලාගේ මේ
සඳුනිගේ යාළුවා ඇවිල්ලා අහනවා අල්ලපු ගෙදර අක්කා කියමුකෝ හරි. අල්ලපු ගෙදර අක්කා ඇවිල්ලා අහනවා සඳුනි නංගෝ වාගාව මේ හෙයාර් ඩ්‍රයර් එකක් නැද්ද? හරි. හෙයාර් ඩ්‍රයර් එකක් නැද්ද? නැද්ද කියලා අහන්නේ. ඔන්න අක්කා එල්ලන්නේ අම්මෝ ඔකිනම් කුණු ලෝබි තිබ්බත් දෙන්නේ නැහැ. ඒ උනාට නැතිකමට කරන්න දෙයක් නැහැ නේ. ඉල්ලලා බලමු තේරුණා. නැද්ද කියලා අහන්නේ. අර නැතුව යයි කියන බලාපොරොත්තුෙන් එල්ල අහන්නේ. හරි. නැත්තම් එල්ල අහනවා. සමුනේ නංගි මේ ඔයාගාව හෙයාර් ඩ්‍රයර් එකක් තියෙනවද? හරි. තියෙනවද? පුතේ තියෙනවද කියලා අහන්නේ. 75ක් 80ක් විතර යාගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. එයා ගාව හෙයාර් ඩ්‍රයර් එකක් ඇති. ඔයා හෙයාර් ඩ්‍රයර් එක දෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. හරි. එහෙනම් ඔන්න නංගිට උත්තර දෙන්න පුළුවන් විදි දෙකකුත් තියෙනවා. මොනවාද? හෙයාර් ඩ්‍රයර් එකක් තියෙනවා. නැත්නම් හෙයාර් ඩ්‍රයර් එකක් නැහැ. හරි. ඔයාලගේ ගමේ පන්සලක් තියෙනවද? ඔයාලගේ ගමේ පන්සලක් නැද්ද? හරි. ඔන්න මේ පන්සලට යන්න බලන්න අහන්න පුළුවන්. ඔයාලගේ ගමේ පන්සලක් තියෙනවද? නැත්නම් ඔන්න පිස්සු කෙලින එකකින් අහන්න පුළුවන්. උඹලගේ ගමේ පන්සලක්වත් නැද්ද? තේරුණා? ඊට පස්සේ උත්තර දෙන්න පුළුවන්. අපේ ගමේ පන්සලක් තියෙනවා. අපේ ගමේ පන්සලක් නැහැ. හරි. එහෙනම් මෙන්න බලා ගන්න පුතේ. There is a dog බල්ලෙක් ඉන්නවා. මම මේ වාක්‍ය ගන්න. හරි. There is a dog. There is a dog කියන්නේ පුතේ බල්ලෙක් ඉන්නවා. හරි. බල්ලෙක් ඉන්නවා. හරිද? බල්ලෙක් ඉන්නවා. එහෙනම් ඔන්න අපිට අහන්න ඕන වෙනවා බල්ලෙක් ඉන්නවද? මොකද්ද? බල්ලෙක් ඉන්නවද කියලා. පුතේ මේකේ ඉන්න be verb එක කවුද? මේකේ ඉන්න be verb එක is කියන කෙනා. මේකේ ඉන්න be verb එක තමයි is කියන කෙනා. එහෙනම් ඔන්න අපිට අහන්න ඕන වෙන්නේ මොකද්ද? බල්ලෙක් ඉන්නවද? be verb එක පුතේ බෙල්ලෙන් අල්ලගත්තා. ගෙනල්ලා තියන්න ඕන ඉස්සරහට. be verb එක බෙල්ලෙන් අල්ලගෙන ඉස්සරහට ගෙනල්ලා තියන්න. එහෙනම් මේ බලන්න be verb එක එනවා පුතේ ඉස්සරහට. මේ දැක්කද? be verb එක ඉස්සරහට එනවා. ඊතුරු කට්ටිය ඒ විදිහට පිළිවෙලටම ඉන්නවා. be verb එක I capital වෙන්න ඕන වාක්‍යයක පළවෙනි අකුරක් නිසා. හරි. එහෙනම් මොකද වෙන්න ඕන? is ඊට පස්සේ අන්න පුතේ there is there බල්ලෙක් a dog. Is there a dog? බල්ලෙක් ඉන්නවාද? එහෙනම් කියමු මලක් තියනවා කියලා කියන්නේ there is a flower. මලක් තියනවද? Is there a flower? Is there a dog? බල්ලෙක් ඉන්නවාද? හරිද? එහෙනම් අපි කොහොමද කියන්නේ? musical show එකක් තියනවා. There is a musical show. musical show එකක් තියනවද? Is there a musical show? හරි. අපේ ගමේ අද musical show එකක් තියෙනවා. There is a musical show in our village today. හරි. There is a musical show in our village today. නේ අද ඔයාලගේ ගමේ musical show එකක් තියෙනවද? කොහොමද අහන්නේ? Is there a musical show in your village today? In your village today. our කියන්නේ අපේ, your කියන්නේ ඔයාලගේ. හරි. Is there a musical show in your village today? There is a dog. බල්ලෙක් ඉන්නවා in our house. අපේ ගෙදර. There is a dog in our house. අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා. මේ උඹලා ගෙදර බල්ලෙක් ඉන්නවද? Is there a dog in your house? තේරුණාද? එහෙනම් මේ බලන්න තුන්වෙනි එක. එහෙනම් හොඳට මතක තියාගන්න ප්‍රශ්නයක් හදා ගන්න නම් be verb එක එළියට ගන්න ඕන. ප්‍රශ්නයක් හදා ගන්න නම් පුතේ be verb එක එළියට ගන්නම වෙනවා. හරි. be verb එක එළියට ගන්නෙ මොකටද? ප්‍රශ්නයක් හදාගන්න. හරිද? දැන් මෙන්න මෙහෙමයි. දැන් බල්ලෙක් නැහැ. බල්ලෙක් නැහැ කියද්දී ඔක ප්‍රශ්නයක්ද? බල්ලෙක් නැහැ කියනකොට ඔක ප්‍රශ්නයක් නෙමෙයි. හරි. එහෙනම් be verb එක එළියට නම් හරියනවා සාමාන්‍ය උඹලා ගෙදර බල්ලෙක් නැත්නම් ඉතින් උඹට ඒක මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි පුතේ ඒක ව්‍යාකරණානුකූල ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් මේ බලන්න දෙයා කියන කෙනාව දාන්න ඕන පුතා ඉස්සරහට. හරි. ඒ කියන්නේ be verb එක නැවතත් ඇතුළට යන්න උනා. හේතුව මොකද්ද? එළියට ගන්න be verb එක ප්‍රශ්නයක් හදා ගන්නවා. එහෙනම් බල්ලෙක් නැහැ කියනකොට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මෙන්න පුතේ දානවා be verb එක ඇතුළට. නැහැ කියද්දී ඔන්න අපි ලස්සන වචනයක් පාවිච්චි කරා මොකද්ද? not කියලා වචනයක්. හරි. be verb එකට පිටිපස්සෙන් දානවා not කියන වචනේ. හරි. there is a dog. බල්ලෙක් ඉන්නවා. අන්න පුතේ බල්ලෙක් නැහැ කියද්දී there is not a dog. හරි. there is not a dog. බල්ලෙක් නැහැ. හරි. බල්ලෙක් නැහැ. බල්ලෙක් නැහැ.
හරිද? එහෙනම් මේ බලන්න there is a dog බල්ලෙක් ඉන්නවා කියන කෙනාගෙන් be verb එක එළියට ගන්නකොට පුතේ ඉන්නවද වෙනවා. there is a dog බල්ලෙක් ඉන්නවා. is there a dog බල්ලෙක් ඉන්නවාද? හරි? එහෙනම් මේ බලන්න is එකට පිටිපස්සෙන් not එකක් දානවා. there is not a dog කියන්නේ බල්ලෙක් නෑ. ඉන්නවා කියන කෙනාගෙන් be verb එක එළියට ගත්තාම ඉන්නවද වෙනවා. එහෙනම් පුතේ නෑ කියන කෙනාගෙන් be verb එක එළියට ගත්තාම මොකද වෙන්න ඕන? ප්‍රශ්නයක් හැදෙන්න ඕන. එහෙනම් නෑ කියන කෙනාගෙන් be verb එක එළියට ගමු බලන්න. is there not a dog? is there not a dog? is there not a dog කියන්නේ පුතේ බල්ලෙක් නැද්ද? හරිද? බල්ලෙක් නැද්ද කියලා ප්‍රශ්නයක් අහන්නේ. හරිද? දැන් ඔන්න ඔයාලට ප්‍රශ්නයක් එනවා. මොකද්ද? දැන් සර් කිව්වේ මේ not එක දාන්න කිව්වේ මොකේද? be verb එකට. not එක දාන්න කිව්වේ be verb එකට. ඉතින් මේ බලන්න මෙතෙන්ට එනකොට දෙන්න රිවර්ස් වෙලානේ. මේ බලන්න මෙතෙන් ඈත් වෙලා නේද? සර් අපි is එකක not එක එළියට ගත්තේ නෑනේ. ගත්තේ නෑ. හේතුව මොකද්ද? පුතේ ඉංග්‍රීසි භාෂාවේ නීතියක් තියෙනවා. වචන දෙකක් කිසිම වෙලාවකට ප්‍රශ්නයක් හදාගන්න එළියට ගන්න බෑ. වචන දෙකක් එළියට ගන්න බෑ. එළියට ගන්න වෙන්නේ එක වචනයයි. සුද්දා කිසිම වෙලාවක දෙකම එළියට ගන්නෙ නෑ. සුද්දා එළියට ගන්න වර්ගට එකක් විතරයි පුතේ. හරිද? එහෙනම් මේ බලන්නකො is විතරයි ගත්තේ එළියට. දැන් මොකද කරන්නේ? මේ දෙන්නව තමයි එකට මේව කරලා තිබ්බේ. මේ දෙන්න එකට ඉන්නවන දෙන්නේ. මොකද not එක දාන්නේ be verb එකට පිටිපස්සේ. සුද්දා කල්පනා කරලා දැන් මාර ප්‍රශ්නේ. එක නීතියක් තියෙනවා not එක දාන්න ඕන be verb එකට පිටිපස්සෙන් කියලා. තව නීතියක් තියෙනවා දෙකම එළියට ගන්න බෑ කියලා. සුද්දා මෙහිම වැඩක් හිතනවා. මොකද්ද? දෙකක්නේ එළියට ගන්න බැරි. දෙකමනේ එකපාර එළියට ගන්න බැරි. එකක් එළියට ගන්න පුළුවන් නේ. අපි is එකයි not එකයි එකතු කරලා හදාගමු isn't කියලා කෙනෙක්ව. මේ බලන්න is ලිව්වා n එක ළඟට ගෙනාවා o අයින් කරලා කමාවක් දැම්මා t දැම්මා. එහෙනම් මේ බලන්න there isn't a dog. there isn't a dog කියන්නේ පුතේ බල්ලෙක් නෑ කියන එකමයි. එහෙනම් මෙතනදී ප්‍රශ්නේ විසඳනවා නේද? is එකයි not එකයි වෙන වෙනම එළියට ගන්න එක වෙනුවට. හරි මෙන්න බලන්න පුතා. isn't කියන තනි කෙනාව එළියට ගන්නවා. එහෙනම් මේ බලන්න isn't there a dog. isn't there a dog. හරි එහෙනම් මේකේ තේරුමත් බල්ලෙක් නැද්ද කියන එකමයි. හරි එහෙනම් ඔය ටික ඔන්න ඔය විදිහට වෙනවා. හරි මම එහෙනම් ඔන්න ඉතුරු ටිකක් කියන්නම්. ඔන්ලයින් ඉන්න ළමයි වීඩියෝ එක පෝස්ට් කරලා මම මේක උගන්වන්න යද්දි බලා ගන්න. අනිත් ළමයි නෝට් එක ලියා ගන්න. හරි there is a dog. is there a dog? there is not a dog. there isn't a dog. is there not a dog? isn't there a dog? there is a dog බල්ලෙක් ඉන්නවා. is there a dog බල්ලෙක් ඉන්නවද? there is not a dog බල්ලෙක් නෑ. there isn't a dog බල්ලෙක් නෑ. is there not a dog බල්ලෙක් නැද්ද? isn't there a dog බල්ලෙක් නැද්ද? මාත් එක්කම මලක් තියෙනවා. there is a flower. මලක් තියෙනවද? is there a flower? මලක් නෑ. there is not a flower. නැත්නම් there isn't a flower. මලක් නැද්ද? is there not a flower? නැත්නම් isn't there a flower. අද අපේ ගමේ musical show එකක් තියෙනවා. there is a musical show in our village today. හරි there is a musical show in our village today. අද ඔයාලගේ ගමේ musical show එකක් තියෙනවද? is there a musical show තියෙනවද? is there a musical show ඔයාලගේ ගමේ in your village today. හරි අද නම් අපේ ගමේ musical show එකක් නැහැ. there is not a musical show නැත්නම් there isn't a musical show in our village today. අද ඔයාලගේ ගමේ musical show එකක් නැද්ද? is there not a musical show? isn't there a musical show in your village today? හරි එයාගේ හිතේ ඔයා ගැන මොනවා හරි තියෙනවා. එයාගේ හිතේ ඔයා ගැන මොනවා හරි තියෙනවා. එකටම කියන්න මොනවා හරි තියෙනවා. මොනවා හරි කියන්න කියනවා මොකද පුතේ? මොනවා හරි something. something. there is something. there is something. හරි there is something ඇගේ සිතේ in her mind. there is something in her mind.
හිතට කියනවා mind කියලා. There is something in her mind ඔයා ගැන about you. There is something in her mind about you. ඇගේ හිතේ මං ගැන මොන හරි තියෙනවද? එයාගේ හිතේ මං ගැන මොන හරි තියෙනවද? Is there something in her mind about me? මං ගැන about you ඔයා ගැන about me මං ගැන. හරි? ඇගේ සිතේ ඔයා ගැන කිසිම දෙයක් නැහැ. There is not පුතේ මොන හරි කියද්දි something කිසිම දෙයක් anything. There is not anything in her mind about you. හරි, there is not anything in her mind about you. ඇගේ සිතේ මං ගැන කිසිම දෙයක් නැද්ද? හරි දුකක් නේ. ඇගේ හිතේ මං ගැන කිසිම දෙයක් නැද්ද? Is there not anything in her mind about me? නැත්නම් isn't there anything in her mind about me? හරි, ඔන්න ඔය විදිහට පුතේ ඒ ටික හදනවා. ඔන්න මම දැන් ඉතුරු ටික යටින් කියලා දෙන්නම්. ඔන්ලයින් ඉන්න ළමයි මේ ටික ලියා ගන්න, පෝස්ට් කරලා ලියා ගන්න වීඩියෝ එක. පන්ති ඉන්න ළමයි ඔයාලට ලියා ගන්න චූටි වෙලාවක් දෙන්න. වීඩියෝස් බලලා ළමයි ඒ ටික පෝස්ට් කරලා ලියා ගන්න. මෙන්න බලන්න. There is a dog කියන්නේ බල්ලෙක් ඉන්නවා. There are two dogs. There are two dogs කියන්නේ පුතේ There are two dogs කියන්නේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. එහෙනම් පුතේ අපිට අහන්න ඕන වෙනවා බල්ලෝ දෙන්නෙක් ඉන්නවද කියලා. ප්‍රශ්නයක් අහන්න නම් අපි මොකද කරන්නේ? be verb එක බෙල්ලෙන් අල්ලගත්තා ගෙනල්ලා තිබ්බා ඉස්සරහින්. මෙන්න පුතා. එහෙනම් බල්ලෝ දෙන්නෙක් ඉන්නවද? be verb එක බෙල්ලෙන් අල්ලගත්තා ගෙනල්ලා තිබ්බා ඉස්සරහින්. මෙතන ඉන්න be verb එක is, මෙතන ඉන්න be verb එක are. එහෙනම් මෙන්න බලා ගන්න. Are there two dogs? Are there two dogs? බල්ලෝ දෙන්නෙක් ඉන්නවද? හරි, there are two dogs. පුතේ අපි කොහොමද කියන්නේ බල්ලෝ දෙන්නෙක් නෑ කියලා? එහෙනම් මෙන්න බලන්න be verb එක එළියට ආපුවම එළියට ආවා. නෑ කියද්දි පුතේ අපි පාවිච්චි කරන්නේ කවුද? not එක. එහෙනම් මේ බලන්න there are not two dogs. There are not two dogs. බල්ලෝ දෙන්නෙක් නෑ. are not කියන කෙනාව පුතේ එකතු කරපුවාම is not isn't උනා වගේ are not aren't වෙනවා. එහෙනම් බල්ලෝ දෙන්නෙක් නෑ. There aren't two dogs. හරි, there aren't two dogs. බල්ලෝ දෙන්නෙක් නෑ. එහෙනම් නැද්ද කියලා අහන්න නම් පුතේ මොකද කරන්න ඕන? ආවයි not වයි එකතු කරලා aren't එක හරි නැත්නම් ආව වෙනම ගන්නත් පුළුවන් not එක ඇතුලේ තියලා. එහෙනම් මේ බලන්න are there. හරි, are there not two dogs කියලා අහන්නත් පුළුවන්. Are there not two dogs කියලා අහන්නත් පුළුවන්. නැත්නම් aren't there කියලා ලියන්න පුළුවන්. Aren't there two dogs? හරිද? එහෙම ලියන්න පුළුවන්. හරිද? හරි. There are two dogs බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. Are there two dogs බල්ලෝ දෙන්නෙක් ඉන්නවද? There are not නැත්නම් there aren't two dogs බල්ලෝ දෙන්නෙක් නැහැ. Are there not two dogs නැත්නම් aren't there two dogs බල්ලෝ දෙන්නෙක් නැද්ද? හරි, මම හිතනවා ඔය ටික ආයකයි is එකයි තේරුණා කියලා. ඊට පස්සේ ඊළඟ කෑල්ල. හරිද? ඔන්න අතීත කාලයට එනවා. අතීත කාලයේදී පුතේ අතීත කාලේ ඒක වචන කවුද ඉන්නේ? අතීත කාලේ ඒක වචන අපිට පාවිච්චි කරන්න වෙන්නේ was කියන කෙනා. එහෙනම් මේ බලන්න බල්ලෙක් කියද්දි ඒක වචනයි, හිටියා කියද්දි අතීත කාලයි. එහෙනම් was there was a dog. There was a dog. බල්ලෙක් හිටියා. හිටියද කියද්දි පුතේ was එක එළියට ගන්න වෙනවා. Was there a dog? බල්ලෙක් හිටියේ හිටියද? හරි, බල්ලෙක් හිටියද? එහෙනම් බල්ලෙක් හිටියේ නෑ. There was අන්න පුතේ නෑ කියද්දි was එක ඇතුළට දැම්ම not එක දානවා. එහෙනම් there was not a dog. බල්ලෙක් හිටියේ නෑ. was not කියනවා wasn't කියලා. එහෙනම් ඒක කියන්න පුළුවන් තව විදියක් තියෙනවා. there wasn't a dog. හරි, there wasn't a dog. එහෙනම් අපි කොහොමද අහන්නේ බල්ලෙක් හිටියේ නැද්ද? බල්ලෙක් හිටියේ නැද්ද? was there අන්න be verb එක එළියට ගන්නවා. was there not a dog. හරි, was there not a dog. නැත්තම් පුතා අපිට wasn't එකම කෙලින්ම එළියට ගන්න පුළුවන්. wasn't there a dog. wasn't there a dog. අපි කොහොමද අහන්නේ? ගිය සතියේ මියුසිකල් ෂෝ එකක් තිබ්බා. there was a musical show last week. There was a musical show last week. නේ ගිය සතියේ මියුසිකල් ෂෝ එකක් තිබ්බද? Was there a musical show last week? ගිය සතියේ මියුසිකල් ෂෝ එකක් තිබ්බේ නැහැ. There was not a musical show last week.
ගිය සතියේ musical show එකක් තිබ්බේ නැද්ද? Was there not a musical show last week? නැත්නම් wasn't there a musical show last week? හරි. ඔන්න ඔය විදිහට was කියන කෙනාව පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඔන්න එනවා ඊළඟ එකට. හරිද? අතීත කාල බහුවචන. හරි. අතීත කාල බහුවචන. අතීත කාල බහුවචන එකේ මෙන්න බලන්න. පුතේ බල්ලෝ දෙන්නෙක් හිටියා. එහෙනම් මේ බලන්න. බල්ලෝ දෙන්නෙක් කියද්දි පුතා බහුවචනයි, හිටියා කියද්දි අතීත කාලයි, ඉන්නේ were. එහෙනම් මේ බලන්න බල්ලෝ දෙන්නෙක් හිටියා. There were two dogs. බල්ලෝ දෙන්නෙක් හිටියා. There were two dogs. පුතේ බල්ලෝ දෙන්නෙක් හිටියද කියලා අහන්න ඕන වෙනවා. හිටියද කියලා අහනකොට අපි පුතේ කාවද ගන්න එළියට? හිටියද ප්‍රශ්නයක්. එහෙනම් be verb එක ගන්න ඕන. එහෙනම් මෙතන ඉන්න be verb එක කවුද? මෙතන is හිටියාගේ පුතේ මෙතන ඉන්නේ be verb එකට අදාළ කෙනා were. එහෙනම් ගන්න එළියට were there two dogs. හරි. were there two dogs. බල්ලෝ දෙන්නෙක් හිටියද? එහෙනම් අපි කොහොමද කියන්නේ බල්ලෝ දෙන්නෙක් හිටියේ නැහැ. අන්න be verb එක එළියට ගත්තේ පුතේ ප්‍රශ්නයක් හදාගන්න. හිටියේ නැහැ කියද්දි ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් දාන්න ඕන be verb එක ඇතුළට. හරි. නැහැ කියද්දි පාවිච්චි කරන වචනේ not එක. එහෙනම් there were not two dogs. there were not two dogs. නැත්තම් පුතේ were not එක තුරලා අපිට හදාගන්න පුළුවන් තනි වචනයක් weren't කියලා. එහෙනම් මේ බලන්න. there weren't two dogs. හරි. there weren't two dogs. නැත්තම් අපි අහනවා බල්ලෝ දෙන්නෙක් හිටියේ නැද්ද? මෙන්න were there not two dogs. නැත්තම් අපිට තනි කෙනාව එළියට ගන්න පුළුවන් were by not එකතු කරලා weren't කියන කෙනාව එළියට ගන්න පුළුවන්. weren't there two dogs. හරිද? weren't there two dogs. එහෙනම් ඔන්න බලා ගන්න ඊළඟ එක. හරි. අනාගත කාලයක අපි කොහොමද කියන්නේ මේක පොඩ්ඩක් එකක් කියලා මෙන්න. කොහොමද කියන්නේ ළමයි දෙන්නෙක් හිටියා ගේට්ටුව ගාව. හරි. ළමයි දෙන්නෙක් හිටියා. පුතේ ළමයි කියන්නේ අපි කියනවා children කියලා. ළමයාට කියන්නේ child කියලා. හරි. ළමයි කියන්නේ children. හරි. එහෙනම් පුතේ there were two children. There were two children near the gate. ගේට්ටුව ගාව. There were two children near the gate. ගේට්ටුව ගාව ළමයි දෙන්නෙක් හිටියද? කොහොමද පුතේ කියන්නේ? එහෙනම් අන්න were ගන්නවා එළියට. Were there two children near the gate. ඊළඟ එක. ගේට්ටුව ගාව ළමයි දෙන්නෙක් හිටියේ නැහැ. ගේට්ටුව ගාව ළමයි දෙන්නෙක් හිටියේ නැහැ කියනකොට පුතේ වර්ට දාන්න වෙනවා නොට් එකක්. එළියට ගන්න වර් ප්‍රශ්නයක් අදාගන්න වර් දාන්න වෙනවා ඇතුළට. මොකද ගේට්ටුව ගාව ළමයි දෙන්නෙක් හිටියේ නැහැ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් පුතා there were not two children near the gate. හරි. were not weren't වෙනවා. there weren't two children near the gate. හරි. were there not two children near the gate. ගේට්ටුව ගාව ළමයි දෙන්නෙක් හිටියේ නැද්ද? weren't there two children near the gate. ඒකම තමයි ගේට්ටුව ගාව ළමයි දෙන්නෙක් හිටියේ නැද්ද කියන එක. හරිද? ඔන්න ඊළඟ කෙනා. හරිද? ඊළඟ කෙනා ඊටාම විශේෂ කෙනෙක්. හරි. ඊළඟ කෙනා ඊටාම විශේෂ කෙනෙක්. මෙයා පුතා අනාගත කාල කෙනා. මේ බලන්න ඔයාලා වගේ මට කියන්න මෙන්න මේ සෙට් එක දිහා බලලා is are was were will be කියන සෙට් එක දිහා බලලා මට කියන්න මෙන්න මෙයාගේ තියෙන විශේෂත්වයක්. මෙන්න මෙයාගේ තියෙන විශේෂත්වයක් කියන්න. පොඩි වෙනසක් මේ බලන්න. හිතන්නකෝ. is are was were will be. මේ බලන්න මේ හතරෙම ඉන්නේ පුතේ තනි වචන. හැබැයි මෙන්න මෙතන විතරක් වචන දෙකක් ඇවිල්ලා තියෙනවා. හරි. මේ හතරම තනි වචන මෙතන විතරක් වචන දෙකක් තියෙනවා. එයා විශේෂ කෙනෙක්. හරි. වචන දෙකයි. එහෙනම් මේ බලන්න බල්ලෙක් ඉන්නවා කියද්දි there is a dog. බල්ලෙක් ඉඳීවි. ඉඳීවි කියද්දි පුතේ අපි කලින් පාඩමේ ඉගෙන ගත්තා. ඒක බලපු නැති කට්ටිය බලලා එන්න. එහෙනම් මේ බලන්න there will be a dog. බල්ලෙක් ඉඳීවි. හරිද? දැන් මොකද කරන්නේ? දැන් ඔන්න මෙතන දෙන්නෙක් ඉන්නවා. එහෙනම් ඔන්න හොඳට අහගන්න මම මේ කියන එක. දෙකක් එළියට ගන්න පුළුවන්ද? බෑ. සුද්දා දෙකම එකපාර එළියට ගන්නවද? නෑ. සුද්දා මේ කියන්නේ එක වතාවකට එළියට ගන්න එකයි. හරි. එහෙනම් පුතේ මෙන්න will be ගේ වචන දෙකක් ඉන්නවා. අපිට will be කියන දෙකම එළියට ගන්න බෑ පුතේ. there will be a dog කියන්නේ බල්ලෙක් ඉඳීවි. එහෙනම් බල්ලෙක් ඉඳීවිද අනාගත කාලේ මොකක් හරි දෙයක් ඉඳීවිද තිබේවිද කියලා අහද්දි. හරි. එහෙනම් මේ බලන්න
පුතේ will සිටින්නා වූ සෑම අවස්ථාවකම අපි එළියට ගන්න will කියන කෙනා. එහෙනම් මේ බලන්න will there be a dog? Will there be a dog? බල්ලෙක් ඉඳීවිද? be කියන කෙනා හිටපු තැන ඒ විදිහටම තියන්න ඕන. will සිටින්නා වූ සෑම අවස්ථාවකදීම එළියට ගන්න will කියන කෙනා පමණයි. හරි? එහෙනම් will කියන කෙනා විතරයි එළියට එන්නේ. be ඉන්න ඕන ඇතුලේ. ලබන සතියේ musical show එකක් තියෙනවා. There will be a musical show next week. හරි, there will be a musical show next week. ලබන සතියේ තියෙනවා. ලබන මාසේ වාහන ප්‍රදර්ශනයක් තියෙනවා. There will be a vehicle exhibition next month. හරි, there will be a vehicle exhibition next month. පුතේ එහෙනම් මෙන්න බලන්න බල්ලෙක් නොඉඳීවි. බල්ලෙක් ඉන්න එකක් නෑ. ඉඳීවි කියද්දි there will be a dog. ඉඳීවිද? will there be a dog? පුතේ will වල එළියට ගන්න ප්‍රශ්නයක් හදා ගන්න. නොඉඳීවි කියනකොට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් will ව දාන්න ඕන කොහටද? ඇතුළට යන්න ඕන. එහෙනම් මේ බලා ගන්න there will. හරි, there will පුතේ no කියන එකට ඒ කියන්නේ නොඉඳීවි අපි දාන්න ඕන not එකක්. එළියට ගන්න කෙනාටයි දාන්නේ not එක. will එළියට එනවා නම් will ට පිටිපස්සෙන් තමයි not එක එන්න ඕන. එහෙනම් මේ බලන්න there will not be a dog. හරි, there will not be a dog. පුතා අර වගේම තමයි will not කෙටි කරනවා won't කියලා. හරි, එහෙනම් there won't be a dog. There won't be a dog. බල්ලෙක් නොඉඳීවි. හරි, බල්ලෙක් නොඉඳීවිද කියලා අහන්නේ කොහොමද එහෙනම්? බල්ලෙක් නොඉඳීවිද? මෙන්න බලන්න will ගන්නවා එළියට. will there not be a dog? නැත්තම් පුතේ අපිට will not එකතු කරලා won't එක ගන්න පුළුවන් එළියට. won't there be a dog? ඔන්න වැඩි. ලබන සතියේ musical show එකක් තියෙනවා. there will be a musical show next week. ලබන සතියේ musical show එකක් තියෙනවද? will there be a musical show next week? ලබන සතියේ musical show එකක් නැහැ. there will not be a musical show next week. නැත්නම් there won't be a musical show next week. ලබන සතියේ musical show එකක් නැද්ද? will there not be a musical show next week? නැත්නම් won't there be a musical show next week? හරිද? වැඩේ තේරුණාද? හරි. මම පුතාලා ඉක්මනට මම හිතනවා නෝට් එක ලියා ගන්න ඉති කියලා ඔන්ලයින් ඉන්න කට්ටිය මේ ලියාගත්තේ නැත්නම් කායි කලින් අරගෙන මේක පෝස්ට් කර කර එකින් එක are is are was were will be කියලා මාතෘකාව දාලා ලියන්න. ටියුට් එක අතර අරගෙන ටියුට් එකේ 8 වෙනි පිටුවේ ඉඳන් වැඩ ටික කරන්න පටන් ගන්න ඉක්මනට. 8 වෙනි පිටුව කරලා මට පෙන්නලා ඉවරලා යන්න 9 වෙනි පිටුවට. හරි, 8 වෙනි පිටුව නේද? මට මතක විදිහට 8 වෙනි පිටුව තමයි. හරි. මේ අරගෙන is කියන එක කරන්න තියෙන කොටස කරන්න ඉක්මනට ඒක කරලා මට පෙන්නලා යන්න ආයකට. හරි. හරි. නෝට් එක ලියන්න වැඩ ටික කරන්න.